උදෑසන හෙරු පැමිණීමට මොහොතකට පෙර අවදිවන ඔහු තේපානයෙන් පසු සිය කුඩා පරිගණකය වෙත පිවිසෙන්නේ දවසේ ප්‍රවෘත්ති බැලීමට නොව ඔහු විසින්ම ස්වකීය පරිගණකයේ සටහන් කරන ලද නිබන්ධන සටහන් නැවත පිරික්සීම සඳහායි. මොහු නමින් නිශාන්ත කොතලාවලයි. 2005 වසරේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් උසස් පෙළ හැදෑරූ හෙතෙම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පිවිසෙන්නේ ආර්ථික විද්‍යා විශේෂවේදී උපාධියක් සඳහායි. ඉගෙනීම මෙන්ම ඉගැන්වීමේ නොතිත් ආශාවෙන් ඔහු පෙළෙන්නේ පාසල් අවදියේ පටන්ය. ඊට හේතුව වූයේ හෙතෙම කුඩා අවදියේ පටන්ම දක්ෂ කතිකයෙකු වීමයි. එම නිසා 2004 වර්ෂය වන විට විද්‍යාලයේ විවාද කණ්ඩායමේ නායකයා බවට ඔහු පත්වන්නේ සමස්ත ලංකා ශූරතාවයන්ද විද්‍යාලයට අත්පත් කර දෙමිනි. විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයෙක් ලෙස සුපෝෂණය වන අවදියේම ඔහු නිස්සරණ අභ්‍යාසයෙන් සිය ඉගැන්වීම් කටයුතු ආරම්භන ලදී. මිතුරන් හිතවතුන්ගේ මෙන්ම දරුවන්ගේද උසස් අධ්‍යාපන කටයුතු වලට ගුරුවරයෙක් ලෙස උදව් වීමෙන් ආරම්භුණු වෘත්තීය චාරිකාව ශ්‍රී ලංකා වරලක් ගණකාධිකාරී ආයතනය, ශ්‍රී ලංකා ගිණුම් කරන ශිල්පීය ආයතනය, ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය යන ආයතනයන් කරා පැතිර යාම ආරම්භිනි. ඉන් නොනැවතුණු හෙතෙම අඛණ්ඩ ඉගැන්වීම් ක්‍රියාවලිය ශ්‍රී ජයවර්ධනපුර හා කැලණිය විශ්වවිද්‍යාලවල බාහිර උපාධි කතිකාචාර්යවරයෙක් දක්වාම ව්‍යාප්ත කරවිය. සමකාලීන ඇදුරන් මෙන්ම ඔහු අකුරුලක් වියත් ඇදුරන්ද ඇසුරෙහි සිටීම ඔහු අමතක නොකළ හේයින් දරුවන්ටද එම දැනුම දායාද වීම අනිවාර්යක් විය. මෙලෙස දින සති මාස ගෙවී යද්දී පුරා වසර 10ක වෘත්තීය චාරිකාව ඉගෙනුම් සංග්‍රාමයක ඔහු නිරතව සිටින ලදී. ගණිතය හා සම්මිශ්‍රණය වූ නිර්දිෂ්ට විෂය මාලාවක් වන ආර්ථික විද්‍යාවට මේ ආදරණීය ගුරුවරයා සෞන්දර්ය මුසු කළේ සියලු දරුවන් සිංහගසෙනුය. කැපකරපු ඊයක හොඳම විකල්ප අවස්ථාව. නිෂ්පාදන හැකියාවක් වේගකට ඇතුළේ ලක්ෂයකින් පෙන්වුම් කරනවා. අඛණ්ඩ ඉගෙනුම් තරඟයෙන් වෙහෙසටපත් වූ දරුවන්ගේ මනසට වැටෙන සිහිල් දේ බිඳක් මෙන් ඔහු විටක දේශන ශාලාවේදී ගිටාරය අතට ගනී. එයින් නැගින නාදමාලා දරුවන් තුළ තම ඉගෙනුම් අභියෝගයේ ජය ගැනීමට අවැසි ප්‍රභාෂ්වර මනසක් මවන අයුරු බොහෝ සෞන්දර්ය වේදීන් පවා ඉහළින් අගයා තිබේ. නිශාන්ත සර්ගේ ඉගැන්වීම්වල විශේෂත්වය තමයි කුඩා නිබන්ධනයකින් වත් විශාල කරුණු ප්‍රමාණයක් අවබෝධ කිරීමට හැකිවීම. සරල නිරවුල් ක්‍රම ගොඩක් සර්ගෙන් ලැබුණා. ඇත්තටම ඔහු අති විශිෂ්ට ගුරුවරයෙක්. 2016 වසරේ ආර්ථික විද්‍යාව විෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බිහිවන්නේ මෙම සාම්ප්‍රදායික ඉගැන්වීම් රටාවෙන් බැහැරවීමේ අනිවාර්ය කරුණක් නිසාවෙනි. 2016 උසස් පෙළ විභාගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වෙන නිශාන්ත සර් ලොකු අත්වැලක් වුණා. 2016 එළ විභාගයේ ඉක්ෝන විෂය ධාරාවට සාර්ථක මුහුණ දීමට නිශාන්ත සර්ගේ පන්ති මට ලොකු හයියක් වුණා. උසස් පෙළ විභාගයෙන් ඒ සම්මාන 3ක් අරගෙන මම කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට තේරිලා අද මම නීතිඥවරියා. මේ ගමනේ එන්න මට සර් තමයි මඟ පෙන්වුවේ. මෙම වසර 10 තුල විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ගණකාධිකාරිවරුන්, නීතිඥයින් රැසක් බිහි කළ ලංකාවේ අති දක්ෂම ආර්ථික විද්‍යා ගුරුවරයා නිශාන්ත කොතලාවල බව ඔහු හොඳින් දැන සිටි නමුදු තම නිහතමානීත්වයේ නිම් වලලු පුළුල් කරගත් ඔහු විවේක කාලයන් පවා දරුවන්ගේ විභාග මග අභියෝග ජය ගැනීමට හා ඔවුන් හා ජීවිතය බෙදා ගැනීමට යොදාගත්තේ හද පිරි සතුටිනි. තම දරුවන් හා ඇති සහ සම්බන්ධය පිළිබඳ නොසැලකිලිමත් කලයුගයක ඔහු දෙමව්පියන් වෙනුවෙන් සිය කාලය කැප කරන්නේ දරුවන් කෙරෙහි ඇති අසීමිත සෙනෙහසිනි. ජීවිතයේ නවයෝන් වේදීම පරිණත ගුරුවරයෙකු බවට පත් වූ ඔහු තුළ ශක්තිමත්ව පිහිටා ඇති ආප්තෝපදේශයක් වන්නේ දරුවන් සදහා සැදින ලෝකය අන් කවරකටවත් අයහපතක් නොවනු ඇත යන්නයි.